ආයුබෝවන් කලාලද හිතවතුනි. කලාව කියන්නේ මිනිස්සිත එකිනෙක යා කරන හරි අපූර්ව පාලමක්. චිත්‍ර හා මූර්ති කලාවට අති දක්ෂ ගරු සමන්ත තුෂාර පියතුමා සමගයි අපි අද එකතු වෙලා ඉන්නේ. A very warm welcome to all our viewers. Today, we are privileged to text chat with an exceptional visionary, a priest, a brilliant sculptor and a talented artist who uses his canvas and clay to bring communities together. Reverend Father Samantha Tushara, welcome to our segment. Thank you. Father, පසුගිය වසරේ කොළඹ 7ේදී ඔබ වහන්සේ පවත්වපු චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය ඉතාම උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත් වුණා. ඉතින් ෆාදර් ඒ වැඩසටහනේදී ඔබ වහන්සේට ලැබුණු ප්‍රතිචාර ඒ වගේම වැඩසටහනේ සාර්ථකත්වය ගැන අපි මුලින්ම මතක් කරමු. එතන අපි පැවැත්වුවේ චිත්‍ර මූර්ති ප්‍රදර්ශනය අසම්මතය කියන තේමාව ඔස්සේ. මේ ජීවිත විශේෂයෙන් මම මේ තේමාව ගත්තේ බයිබලයෙන්. බයිබලයේ පදනම්ව අපිට බැලූ බැල්මට අසම්මතයි කියලා හිතෙන චරිත මේ ලෝකය වෙනස් කරන්නට මේ ලෝකය ආලෝකමත් කරන්න කොහොමද දායක වුනේ කියන එක. එතනදී මම තමයි ඇත්තටම මේකේ අවශ්‍ය කරන සංකල්ප ඒවා සූදානම් කරේ, චරිත සූදානම් කරේ. ඒ වගේම නිර්මාණයේදීත් මගේ ගෝල පිරිස මාත් එක්ක වැඩ කරන දරුවෝ රාශියක් ඉන්නවා. ඒත් ඔක්කොම එකතු වෙලා කරේ. නමුත් අවසාන වැඩ කටයුතු ටික මගේ අතින් තමයි උනේ. නමුත් මේකෙදි වෙනසක් තියෙනවා. ඒ මගෙන් ඉගෙනගත්ත දරුවන්ගෙන් දරුවෝ 40 දෙනෙක් තෝරගෙන ඒ 40 දෙනාගේ ස්ව නිර්මාණ තමයි මේකෙදි ඉදිරිපත් කරන්නේ. ඉතින් මම මේ දරුවන්ට කියලා දුන්නා මේ විෂය පිළිබඳව. නමුත් නිර්මාණ ඒ දරුවන්ගේ ප්‍රකාශිත හැටියට තමයි මෙවර ප්‍රදර්ශනයේදී එළියට වටින්නේ. So, building up on that beautiful milestone, everyone is eagerly waiting for this year's event. Father, could you tell us what the theme of this year's event is and what is the deeper meaning behind it? Yeah, I took the theme as talento. Talento, it is an Italian word. And in Italian, talento, T pronounced as T, and so we pronounce it talento. That is talent of the people. So here, the children, what I understood was they have their inner capability of creating things. They have their inborn talent. So what I did was I gave them the scientific knowledge and the techniques, how they can express themselves. So this is a talent. There will be this expression of their ideas. So most of them for the most of them this is the first time that they are take part in what we call exhibition. So this now they come out with their talents. So that's why we name it talento. It's an Italian name. It is like talent. වර්තමාන සමාජයේ මිනිස්සු ගොඩක් වෙලාවට අධික පීඩනයකින් එහෙම නැත්නම් මානසික ආතතියකින් තමයි ඉන්නේ. හැබැයි ෆාදර්ගේ නිර්මාණ දැක්කම අපේ හිත හරියට නිවෙනවා. මානසික සුවතාවයට කලාව කියන දේ කොහොමද බලපාන්නේ ෆාදර්? ඒක හරි ප්‍රශ්නයක් ඇහුවේ. මේ ප්‍රශ්නේ තුලම තේරෙනවා මට ඔයාට හොඳ අවබෝධයක් තියෙනවා මේ ගැන කියන එක. අද පුතේ මිනිස්සුන්ට ස්ට්‍රෙස් එක එන්නේ ඇයි? පීඩනේ මානසික පීඩාව එන්නේ ඇයි? ඉන්නේ ඔවුන් කරනා රැකියාව උන්ට බරක්. ඒකට ඔවුන් කරන රැකියාව මොකටද සල්ලි වෙන්නේ කියන්නේ? මුදලක් ඕනනේ, පඩියක් ඕනනේ ජීවත් වෙන්න. මුදල් වෙනුවෙන් රස්සාව කරනවා. හැබැයි ඒක ආසාවකින් නෙවෙයි කරන්නේ. ඔවුන්ට ඒක බරක්. ඒක නිසා අපි දකිනවා සමහරලාට ඒ ඔවුන් තුල තියෙන ගුණය අයිමි වෙලා. සමහරට ගුරුවරු ඉන්නවා ඒගොල්ලෝ ඉගැන්නුවට ආසාවකින් නෙවෙයි ඒක කරන්නේ, දරුවන්ට ආසාව. වෛද්‍යවරුන් ඉන්නවා ඒ රෝගීන්ට ආදරේ නැති, රෝගීන්ගේ දුක තේරෙන්නේ නැති. ඒතන ඔවුන්ට ඒක නිකන් කාර්යයක් රස්සාවක් මිසක් නැතුව ඔවුන්ට ඒක තෘප්තියක් නෙවෙයි. අපේ දරුවෝ
අර පූජාට වෙන දරුවෝ කියන ආඥාවක් තියෙනවා. ඒක ලස්සන වාක්‍යයක් තියෙනවා. ඒකේ කියනවා ස්වාමිනී මා කරන්නා වූ මේ සේවය තුල මට ජීවිතයේ සතුට අත්දකින්න සලස්වන්න. මේ කරන දේ තුල අපි සතුට අත්දකින්න. දැන් මම දකින්නේ මේ චිත්‍ර මූර්ති කරන දරුවෝ හරිම සතුටින් මේ දේ කරන්නේ. ඔවුන්ගේ විනෝදාංශය බොහොම ආශාවෙන් මේ දේ කරනවා. ඒක මම උන්ට කියලා දෙනවා කොහොමද රැකියාවක් එහෙම නැත්නම් මුදල් උපයන්නක් බවට පත් කරන්නේ. ඒකට අර යම් මට්ටමකට තියෙන්න ඕන. මොකද දැන් අපි චිත්‍ර මූර්ති නිකම්ම විකුණන්න බෑනේ යම් කිසි මට්ටමකට නැතුව. අන්නේ මට්ටමට කොහොමද ගේන්නේ? මේ ඔවුන්ගේ තියෙන හැකියාවට අර අපි කියන සයන්ටිෆික් නොලෙජ්. එතකොට මේකේ තියෙන අර විද්‍යාත්මක දැනුම කොහොමද මේක එකතු කරන්නේ? අන්න ඒවත් එක්ක මේක අර තමුන්ට බොහොම නිදහසේ අර අපි කියනවා ඒ හරියට නිකන් තමුන් කරන ආසාවෙන් කරන අර දේවල් තියෙන්නේ. අපි කියනවා ඒකට මොනවද මේ විනෝදාංශයක් වගේ දෙයක්. නමුත් මුදල් උපයන මාර්ගයක් බවට පත් කරගන්න. එතකොට මිනිස්සුන්ගේ ජීවිත ඇත්තටම නිවෙනවා. අර ඔබ කියන ස්ට්‍රෙස් එක උන්ගෙන් නැතුව යනවා. That is so true, Father. Father, beyond the individual mind, art also connects communities. That's right. Your workshops welcome everyone, entirely free from religious or cultural divisions. So, in your experience, how does art impact on society and foster interfaith harmony? Very good. That's a good question because this art is a language. So why do you want a language? To express yourself, to express what you have in your mind, to communicate. You need a language. But this is also language. We call this visual art, visual language. So this painting or sculpture, whatever the visual art, so we give a message or we communicate with this. So this is, you don't have a language barrier. Because as you said, this is a universal language. Now, for example, when we do a painting or a sculpture, it speaks to the people. But you don't want language to read it. So because language limits us. If we know the Sinhala language, so we can't. If we don't know the other languages, if I'm talking in Italian, if you both of you don't know the language, you can't understand what I'm telling. I can keep on speaking in Italian, but you should know that. But in this subject, everyone can understand. Everyone can understand. You should have a little knowledge about the subject to go more deeper into the matter. But this is a universal language; everyone can understand. So this is a very good language. So we can express ourselves. We are giving a message. So even in the art, people bring out what they have to say to the world. So even if you see the painters, you can see the painters. They are coming up with their ideas. So as you said, it is a universal language with no barriers. Everybody can understand what they say. ෆාදර් ඔබ වහන්සේ සිතුව මඳින්න වගේම මූර්ති අඹන්නත් ගොඩක් දක්ෂ කෙනෙක්. ඉතින් මූර්ති අඹනවා කියලා කියන්නේ ගොඩක් ලොකු කැපවීමකින් කරන්න ඕන දෙයක්. මෙවර ප්‍රදර්ශනයේදී අපේ රසිකයන්ට බලාපොරොත්තු වෙන්න පුළුවන් අලුත් නිර්මාණ, විශේෂ නිර්මාණ මොනවාද ෆාදර්? දැන් මම ඉගෙන ගත්තේ දෘශ්‍ය කලාව. ඒ කියන්නේ ඒකට විෂුවල් ආර්ට්. කියන්නේ ඇහැට පෙනෙනා වූ විෂය. ඒක අපි පටන් ගන්නෙ ඩ්‍රෝවින් වලින්, ඇඳීමෙන් පටන් අරගෙන චිත්‍ර, මූර්ති, සෙරමික්ස්, එතකොට ඉන්ටීරියර් දෙක, ජුවලරි මේකින්, ඩ්‍රෙස් මේකින්, ඩ්‍රෙස් ඩිසයින්, ඔය වගේ විෂයන් ගොඩකට බෙදලා යනවා. ඒතකොට දැන් මගෙන් ඉගෙන ගත්ත දරුවෝ එක එක දේවල් වලින් මේවා ඉදිරිපත් කරනවා. මොසයික් ආර්ට් වේවා, ඒ වගේ බතික් වේවා ගොඩක් වෙනවා. දැන් මේකේ අපේ ප්‍රධාන විෂයක් තමයි මම ප්‍රධාන වශයෙන් කැමති තමයි මූර්ති. ඒ මූර්තිත් අපේ දරුවෝ කිහිප දෙනෙක් ඉන්නවා කරපු ඒතන තියෙනවා. දැන් උදාහරණයකට මේ ස්කල්ප්චර් එක මගේ දරුවෙක් කරපු එකක් මගෙන් ඉගෙන ගත්තා. ඒ දරුවා පුංචි කාලේ නාන්න ගියාම ගඟේ
ඒ දරුවව ගඟේ ගහගෙන යන්න ගිහිල්ලා. ඒතකොට මෙයාගේ බල්ලා තමයි මෙයාව බේරගෙන තින්නේ ඇදගෙන ගොඩට ගෙනත් තියෙන්නේ. ඒතකොට මෙන්න මේ වයස තමයි එයා එතකොට ඉඳලා තියෙන්නේ. දැන් මෙයා මගේ මූර්ති ඉගෙනගෙන එයා මූර්තියක් නිර්මාණය කරද්දී එයා නිර්මාණය කරේ අර සිද්ධිය. ඒ බල්ලට දෙන ආදරෙත්. ඒ වගේ අර මිනිස්සුන්ගේ ජීවිතවල තියෙන උන්ගේ අදහස උන්ට කියාගන්න තියෙන දේ තමයි මූර්ති ඉදිරිපත් කරන්නේ. ඔබ කියව වගේ චිත්‍රයකට වඩා මූර්ති ටිකක් අමාරුයි. මොකද මූර්ති වල පියවරවන් කිහිපයක් තියෙනවා කරන්න. දැන් උදාහරණයකට අපි તો මූර්තියක් කරනවා මුලින්ම අපි ක්ලේ වලින් මොඩලින් ක්ලේ නැත්නම් අපි මේක අඹන්න ඕන. අරගෙන පියවර ඇඹීම. අපි කියන මොඩලින්. දෙවෙනි පියවර තමයි අච්චුවක් දාන. නේ අපි කියනවා මොල්ඩ් මේකින්. මොල්ඩ් මේකින් අච්චු දැමීම. ඒ අච්චු දාන ක්‍රම කිහිපයක් තියෙනවා. ප්ලාස්ටික් පරිස් අච්චු දාන අපි ඒකට කියන බේස්ට් මොල්ඩ් කියලා. තව රබර් අච්චු ඇතුළට දාලා පිටට ෆයිබර් ග්ලාස් දාලා අපි අච්චු දාන. මේ වගේ අච්චු දාන ක්‍රම තියෙනවා. එතකොට මේ අච්චුව දාන එක දෙක. තුන්වෙනි කාර්යය තමයි කාස්ට් කරනවා. මේක ආයෙත් හදනවා. ඉතින් එහෙම හැදුවම තමයි අපි මේක මාබල් පවුඩර් එක අරගෙන අපි හදන ඒක අපි කියනවා කල්චර්ඩ් මාබල් කියලා. තමයි සිමෙන්ට් වලින් කරනවා. ඊට පස්සේ තමයි ඒක පවතින්නේ. ඉතින් මෙන්න මේ පියවර තුන තියෙනවා. ඉතින් එතකොට මේක ටිකක් අමාරුවෙන් මහන්සි වෙලා කරන්න ඕන වැඩක්. අර චිත්‍ර වගේ බොහොම ලස්සනට කරන්න බෑනේ. දැන් අපි කියන ලියනාඩෝ ඩා වින්චි චිත්‍ර ශිල්පියෙක්. ඔව් බොහොම ලස්සනටයි දාලා හදන නේද? සමහරවිට පෙරලා හිටපු බොහොම චිත්‍රයි. නෝ මයිකලාන්ජලෝ එව නෙවෙයි. අර මඩ කාගෙන කරගෙන හිටු නමුත් ඒ දෙපා. ඒ නිසා මූර්තියේදී ටිකක් මහන්සි වෙන්න වෙනවා වැඩි. මොකද නමුත් මම කියන්නේ ගෑනු දරුවන්ට උනත් එක් කරන්න පුළුවන්. මේ ගෑනු දරුවෙක් කරේ. ඒ නිසා මේක ස්ත්‍රී පුරුෂ බෙහෙදයක් නෑ. ආශාව කැපවීම තියෙනවා නම් ඕන තරම් මූර්ති කරන්න. මම යුරෝපයේ ඉගෙනගත්තු ඒ ඉතාලියේ ෆ්ලොරන්ස් කියන නගරේ විශ්වවිද්‍යාලය ඇකඩමියා ඩි බෙල්ලේ ආර්ට්. ඒකේ අපේ පන්තියේ හිටිය තමයි ගොඩක් හිටිය ගෑනු දරුවෝ. ඒ දරුවෝ ඔයගොල්ලෝ වගේ ඩෙනිම් ඇඳලා ටී-ෂර්ට් එක ඇඳලා එන්නේ ආයි කොල්ලෝ වගේ වැඩ. අපි අර මාබල් කඩන පන්තියට කරා මාබල් වලින් හදන එක. ඒකෙදී ඒ ප්‍රොෆෙසර් 6ක් විතර උස ලොකු ප්‍රොෆෙසර් කෙනෙක් ප්‍රොෆෙසර් කියලාමයි ගන්නෙ. පැය 8 වැඩ කරන්න බැරියයි මගේ පන්තියට එන්නේ. බැලලා තමයි ගන්න. පැයට වැඩ කරන්න. දවසට පැය 8ක් අනිවාර්යෙන් වැඩ කරන්න. ඒතර අපි එක්කම ගියාම දැන් මේ ගෑනු දරුවෝ වේවා ටෙඩිම කාර්යය කරා ආයෙත් පැයට ඉතින් පැයට වැඩ කරලා එද්දි අර දාඩිය දාලා මහන්සි වෙලා නිකන් මැරලා වගේ වෙන්නේ. නමුත් ඒ ළමයි පහුවෙන්දත් එනවා. මේක ආසාව තියෙනවා නම් මහන්සිය නිවෙනවා. මහන්සි ප්‍රධාන දේ වමනා වෙන්නේ ආසාව සහ උවමනා. ඒක තියෙනවා නම් මේ මූර්ති කොච්චර අමාරු විශයක් වුණත් කරන්න පුළුවන්. This year's opening ceremony is going to be very prestigious with the presence of cardinals from the archdiocese, venerable Buddhist monks, government ministers and renowned artists. So, in what kind of a message does it send to the country when leaders of such diverse backgrounds gather at your art exhibition? So I invited some people, those who are in decision making in the country and those who hold responsibilities in the country. Because I invited them, I want them to see the talent of these children. Because in our education system, most of them have to memorize things. Now, for example, we have to do the 8 subjects. No, so it is more or less the memorizing. If you memorize, you can write. If you take the questions also, more of them are asking your memory, not your talent. So, there are some people who drop out from the this existing system. But they are very talented children. They are very talented children. Sometimes they can't get through the GC O-level exam. Maybe they are not got through the A-level exam. But they are very talented children. So they can see these children what they have done. They have done beautiful painting and they have something to tell. But they are not good in what we call memorizing and passing the exams. So I want the people to know, especially the decision makers and our elders to know that this system is not the system of education. So if I get a child
For example, if he not even got the O level, it doesn't matter. But we can open another way, another path for them to go. So this is also the way of educating, but not, I don't use the word educate, but helping them, guiding them. So I guide them to find their own talents and to go through. So if they really learn this subject, they can live a very beautiful life, even from economically and also in the fulfillment of the life. So they can lead a very good life. Father, දැන් හැමෝම බලාගෙන ඉන්නේ මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ඉතින් අපේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ කොහෙදද, කවදද, කීයටද කියලා අපි අපේ රසිකයන්ට දැනුම් දුන්නොත්? මේක පැවැත්වෙන්නේ පුතේ මේ මාසේ ජුනි මාසේ 26 වෙනිදා තමයි හවස 5ට මේකේ විවෘත කිරීම තියෙන්නේ. ඉතින් ඒකට අපේ ඔය කිව්වා වගේ සම්භාවනීය අමුත්තන් කීපයක්ම එන්න නියමිතයි. ඒ වගේම 27 සෙනසුරාදා 28 ඉරිදා මේ දවස් දෙකේම උදෑසන 8:30 සිට හවස 7 දක්වාම විවෘතයි. ඉතින් මම ආරාධනා කරනවා සුදෑන්ට ඇවිල්ලා බලන්න ඒ වගේම මේ දරුවන්ව ධෛර්යමත් කරන්න මේ චිත්‍ර මිලදී ගන්න. මොකද මේක මට දෙන්න ඕන පණිවිඩය තමයි මේ දරුව කරපුවා දැක්කම අනිත් දෙමව්පියන්ටත් හිතෙන්න පුළුවන් මේ කටපාඩම් අධ්‍යාපනයට අපේ දරුවන්ට බරක් දීලා ඒ දරුවම මේකටම තල්ලු කරමින් මේ දරුවන්ට ලොකු පීඩනයක් දෙනවට වඩා ඒ දරුවෝ මේ වගේ විෂයකට කැමති නම් ඒ දරුවන්ට මේකෙන් යන්න මාර්ගය දෙන්න. ඉතින් මල් ළඟට එන දරුවම්ම මම මේ ගයිඩ් කරනවා ඒ වගේ යන්න ඒ දරුවෝ හොඳ ජීවිතයක් ගත කරන. ඒ වගේ මේ දරුවන්ගේ දේවල් විකිනවා. ඒ වගේ මම විශේෂ ස්තුතියක් කරන මේ වෙලාවේදී හිරාන් කුරේ මහත්මයාට ජෙට්පින් ආයතනයේ සභාපතිතුමා. එතුමා අපිට දුන්නා ශාලාවක් නැත්තම් ආර්ට් ගැලරි එකක් ජෙට්ටින් බ්ලූ හෝටලෙන් මීගම. ඒකේ අපේ දරුවෝ චිත්‍ර ඇඳලා කරලා ඒකට ගිහින් දානවා. ඒතර මේක අපේ මේ මොනවද එන විදේශිකයෝ එහෙම ඒක ගන්නවා. අනිත් එක දැන් චිත්‍රයක් වුණත් අපි කරන්නේ එකයි. මූර්තියක් කරත් එකයි. So if you want to buy something original, you have to come to this Father Samanta's workshop or the shop outlet in where Jettin Blue Hotel, Nikam. So we always make something original. So මේ දරුවන් දැන් මෙයාම මේගොල්ලන්ගේ මිලදී ගන්න ඒ දරුවන්ට අපි ඒ මුදල් ලබා දෙනවා. ඒත් ඒ දරුවන්ට මේ චිත්‍ර මූර්ති අඳින අතරතුරේම ඒ දරුවන්ට මේක ආදායමක් බවට පත් වෙනවා. ඒ නිසා මම ආරාධනා කරන සිල් දෙනාටත් ඇවිල්ලා මේ දරුවන්ගේ ටැලන්ට් නරඹන්න ඒ වගේම මේකට මේ දරුවන්ට උදව් කරන්න. ඒ වගේම ඔබ දෙමව්පියන්ට කියන්නේ ඔබගේ දරුවෝ ඉන්නවා නම් මේ විෂයන් වලට ආස ඔබ ඒ දරුවන්ව මට යොමු කරන්න. Thank you so much, Father, for your time and for being a true beacon of unity and creativity. We wish you the absolute best for the upcoming great exhibition. Thank you very much. Thank you very much. බොහොම ස්තුතියි ෆාදර්. ඉතින් ජාති ආගම් ભેදයකින් තොරව ටැලන්ටෝ නමින් පැවැත්වෙන මේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයට ජූනි 27 සහ 28 යන දෙදිනදී ලයනල් වෙල්ඩ් කලාගාරයට එන්න කියලා අපි ආදරයෙන් ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. Don't miss this incredible celebration of art, soul and unity. We will see you there. Thank you for watching and have a nice day.